graphic card සහ RAM දවසින් දවස ගණන් යන මේ කාලේ used graphic card එකක් බලනවද ඔයාලා? ඉතින් මොකද්ද හොඳ කියලා හිතා ගන්න බැරිද? අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට tier list එකක් පෙන්නලා ඔක්කොම ටික විස්තර කරන්න මේ වෙනකොට available 2026 වෙනකොට available used graphic card වල හොඳ මේවා මොනවාද කියලා. හරි එහෙනම් අපි යම් වීඩියෝ එකට. හරි ආයිබෝන් කියලා ඔයාලා පිළිගන්නවා Dr. Max Gaming YouTube channel එකට. අද ගෙනලා තියෙන්නේ used graphic card වල ගන්න හොඳ ලිස්ට් එක ගැන විස්තරයක් කරන වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්. ඉතින් මම PC Clinic කියලා සීරීස් එකකුත් කරනවා. ඒකදී ඔයාලට ඇවිල්ලා ඩිරෙක්ට්ලි අහන්න පුළුවන් මේ විස්තර ගැන. ඒ ලයිව් එක මම මාසෙකට එකපාරක් හෝ දෙපාරක් කරනවා. පළවෙනි ඉරිදා හරි නැත්නම් තුන්වෙනි ඉරිදා හරි අදාළ මාසේ. හරි අපි එහෙනම් බලමු ගන්න තියෙන හොඳම GPUs මොනවාද කියලා used. මම මේකට පාවිච්චි කරන්නේ MD Computers ලගේ වෙබ්සයිට් එක සහ ඊට පස්සේ MSK ලගේ වෙබ්සයිට් එක. ඒ වගේම මම ZTT ලගේ GPU comparison chart එක පාවිච්චි කරනවා. ඒ chart එකෙන් බලා ගන්න පුළුවන් GPU කොහොමද compare වෙන්නේ කියලා සහ මම හදාගත්ත පොඩි chart එකක් තියෙනවා. ඒකත් මම පාවිච්චි කරනවා ඔයාලට කොහොමද GPU performance අනම්මනම් ටික පෙන්වන්න. ඒ වගේම මේක 100%ම හරියටම කියන්න බෑ. මොකද මේවා performance end වෙනස් වෙනවා පොඩි පොඩි graphic card එකෙන් graphic card එකට. ඒ වුණාට ගොඩක් වෙලාවට 90ක් 80ක් වගේ මේක accurate. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට මේකෙදි මම කියන්නේ ඔයාලට කොච්චර power supply එකක් ඔයාලට මේ graphic card එකට ඕනද කියලා. ඒ වගේම කොච්චර computer එක මේ graphic card එක handle කරන්න ඕන වෙනවද කියලා මම මේ වීඩියෝ එකේදී කියන්නේ. ඔයාලට ඒක research කරන්න වෙනවා. ඒක ගැන වීඩියෝ එකක් වෙනම ඕන නම් ඔයාලට comment එකක් දාන්න පුළුවන්. ඒක ගැන. හරි. ඉතින් අපි price tier වලින් පටන් ගමු. මුලින්ම price tier එක තමයි 30000ත් 40000ත් අතර තියෙන graphic card set එක. ඉතින් මේ set එක ගොඩක් වෙලාවට තියෙන්නේ 1050 Ti මෙන්න තියෙනවා. ඊට පස්සේ ඊළඟට තියෙනවා 1060 3GB. ඒක මම recommend කරන්නේ නැහැ ගොඩක් කට්ටියට. පුළුවන් නම් try කරන්න 1060 6GB ගන්න බැරි නැති මේක ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ 1050 Ti එක. ඊට පස්සේ MD ලගේ තියෙන්නේ RX 570 තියෙනවා ඒ price එකට සහ 1060 3GB තමයි යාලගේ තියෙන්නේ. 40000 පයින්නවා 1060 6GB කාඩ් එක. ඉතින් මේවා ගැන විස්තර කරොත් මෙන්න මෙහෙමයි සිද්ධිය. ඔයාලට ගොඩක් වෙලාවට 1060 performance ගන්න පුළුවන් 1050 Ti එකට වඩා. හැබැයි ඔයාට 1050 ට යන්න හේතු කිහිපයක් තියෙනවා. 1050 Ti එකේ වෙනස තමයි ඒකට ඔයාට වෙනම power supply එකෙන් power cable එකක් ගහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ 6 pin power cable එකක් ඕනේ ඔයාලගේ power supply එකෙන් හැම graphic card එකකටම වගේ ගොඩක් ඒවට. හැබැයි 1050 Ti එකේ විශේෂත්වය තමයි ඒකට එහෙම power cable එකක් ඕනේ නැහැ. ඒක motherboard එකේ power එකේම run කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ power supply එකේ නැත්තම් graphic card එකට වෙනම cable එකක් ඔයාලට 1050 Ti එක ගන්න පුළුවන්. යාලා shop එකෙන් අහන්න මම දන්න විදිහට 1050 Ti එකේ සමහර විට තියෙන chance එකක් තියෙනවා graphic card එකේ power slot එකක් ඕන වෙන එකක්. එහෙම එකක් නැති එකක් ඔයාලා shop එකට call එකක් දීලා අහගෙන එහෙම ගන්න පුළුවන් 1050 Ti එක. මොකද ඒකේ ඔයාලට motherboard එකේ power එකේම run කරන්න පුළුවන්. watt 75යි මං හිතන්නේ PCIe slot එකෙන් හම්බෙන්නේ. ඉතින් ඒකෙන් ඒකේ run කරන්න පුළුවන්. ඒක තමයි අඩුම performance තියෙන GPU එක. ඔයාලට 1060 ට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඒක තමයි ඊළඟට හොඳ GPU එක. හරි. ඊට පස්සේ ඒ price range එකේ ඒ දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට minimum ගන්නවා නම් මම recommend කරනවා අඩුම 960ක් වත් 2GB එකක් ගන්න. එතනින් පල්ලෙහාම වරන් වැරද්ද නැහැ. හැබැයි ඔයාලට ඕන නම් මම ඒව ගැනත් විස්තරයක් කරන වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඔයාලට ඒක ඕන නම් කමෙන්ට් එකක් දාන්න low budget GPU කියලා. හරි. ඊට පස්සේ අපි යන් RX 570ට. RX 570 කියන්නේ ටිකක් හොඳ GPU එකක්. දැන් මේ GPU comparison chart එකේ මෙතන RX 570 අඩුවෙන් තියෙන්නේ 1060 6GB ට වඩා. ඒකට හේතුව 6GB version එක 3GB version එකට වඩා ඒක හොඳයි RX 570. ඉතින් RX 570 4GB version එක මෙන්න තියෙනවා list එකේ. RX 570 4GB. ඉතින් ඒක powerful මේකට වඩා 1060ට වඩා. ඉතින් මේ 1060 RX 570 GTX 1050 Ti ගොඩක් ඒ වගේ වා 1080p resolution එකේ තමයි games play කරන්නේ. low settings පුළුවන් තරම් game එකේ settings අඩු කරන එක තමයි ඔයාලා කරන්න ඕනේ. මොකද high settings play කරන්න හදපු graphic card නෙවෙයි පරණ games වල පුළුවන් වෙයි. අලුත් ඒවා ගැන ගොඩක් අමාරු වෙයි ඔයාලට. හරි. ඔන්න එහෙනම් අපි ඊළඟ price range එකට යනවා. 40000ත් 50000ත් අතර used graphic card මොනවාද? අපි බලමු ඒවා මොනවාද කියලා. ඉතින් මෙතන අපිට පේන්න තියෙන්නේ 1060 6GB අනිවාර්යෙන් recommend කරනවා super graphic card එකක්. ඊට පස්සේ අපිට ඒක විතරයි 50000 යනකම් එතන තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි MD computers ලගේ මොනවද තියෙන්නේ කියලා. එයාලගේ තියෙනවා 1060 එයාලගෙත් of course. ඊට පස්සේ 1070 තියෙනවා. ඒකත් හොඳ graphic card එකක්. හැබැයි driver support නැහැ පරණ graphic card හින්දා. එන්න එහෙම සිද්ධියක් තියෙනවා 10 series එකේ ඒවට. මේ වෙනකොට ඉතින් අලුත් games වලට update එන්නේ නැහැ drivers වලට. ඊට පස්සේ අපි performance tier එක බැලුවා.
හරිද මෙන්න තියෙනවා 1066GB 40000 රේන්ජ් එකේ. ඉතින් මේක බජට් එකට මාරම හොඳ ග්‍රැෆික් කාඩ් එකක්. මොකද ඔයාලට 6GB VRAM එකක් තියෙන හින්දා ගොඩක් ගේම්ස් වල ලෝ මීඩියම් වගේ රේන්ජ් එකකට යන්න පුළුවන් ග්‍රැෆික්ස් ලෝ මීඩියම් වගේ මික්ස් එකේ settings දාලා යන්න පුළුවන්. ඉතින් මේ graphic card එක ඔයාලට recommend කරනවා 6GB version එක GTX 1060. ඉතින් ඒ වගේම මෙතන තියෙන හොඳම GPU එක තමයි 1070. ඒකට හේතුව මේ 1070 පරණ generation එක හැබැයි higher tier එක. හොඳ tier එක card එකක්. ඉතින් ඔයාලට මේක දැක්කද graphic card 1යි 2යි 3යි graphic card 3ක් පාස් කරලා මේක උඩ තියෙන්නේ. ඒකට හේතුව තමයි මේක price එක 48000ක් වුණත් මේක මාරම් පර්ෆෝමන්ස් දෙන්න පුළුවන් ග්‍රැෆික් කාඩ් එක. මේක තමයි මම හිතන්නේ මේ ලිස්ට් එකේ තියෙන හොඳම එක. හොඳම එක කියන්නේ මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම එක. 1080p මීඩියම් වගේ ග්‍රැෆික්ස් දාලා ප්ලේ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට 1660 තිබ්බද මෙතන? හරි 1660 50ට වඩා වැඩි වෙනවා. ඉතින් එතකොට ඔයාලට 1660ක් ගන්නවට වඩා මේකක් ගන්න පුළුවන්. හැබැයි ඩ්‍රයිවර් සපෝට් එක මම හිතන්නේ 1660 ටිකක් වැඩිපුර තියෙනවද කොහෙද? ඉතින් 1660 super 1660 ඔක්කොම පාස් කරගෙන යනවා 1070 ඒ තරම් පර්ෆෝමන්ස් තියෙනවා. අපි මේක බැලුවොත් කම්පැරිසන් chart එකේ මෙන්න තියෙනවා 1660 1660 Ti 1660 super ඔය ඔක්කොටම වඩා උඩින් හෝ සමානව තමයි තියෙන්නේ 1070 මෙන්න මෙතන තියෙන 1070. ඉතින් ගොඩක් කලාට උඩින් තමයි ඔක තියෙන්නේ. ඉතින් ඔයාලට තව ජෙනරේෂන් එකක් අලුත් graphic card එකක් ගන්න ඕන නම් ඔයාලට 1660 යන්න පුළුවන් ඊළඟ රේන්ජ් එකේදී. හරි අපි ඊළඟ රේන්ජ් එකට යනවා 50000ත් 60000ත් අතර තියෙන හොඳම graphic card. මේ තියෙන්නේ පළවෙනි එක 1660 6GB VG එක ඊට පස්සේ 1660 super එක තියෙනවා. ඉතින් ඒවා තමා මේ ප්‍රයිස් රේන්ජ් එක අතරේ තියෙන 50000ත් 60000ත් අතර ඊළඟ එකකට යනවා නම් 70000 යනවා. වගේම බලමු අපි MD computers ලගේ. MD computers ලගේ 1660 6GB version එක තියෙනවා. ඒක 50කට තියෙන්නේ. ඒ කියන්නේ අඩුම ගාණ තියෙන්නේ ඒක නේද? Yes. ඊට පස්සේ ආයෙ තියෙනවා 1070 Ti මේකත් අපිට බලා ගන්න පුළුවන් chart එකේ අනිවාර්යයෙන් මේක සුපිරි graphic card එකක්. ඊට පස්සේ 5700X T කියන graphic card එක තියෙන්නේ 65000ට. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. ඉතින් අපිට එතකොට තියෙන්නේ 1660 super එක 1660 6GB normal එක 1660 Ti එක ඊට පස්සේ 1070 Ti එක. ඉතින් මෙතනින් අනිවාර්යෙන් 1070 Ti එක තමයි හොඳම එක. හේතුව ඔයාලට 1080p medium high graphics දාන්න පුළුවන්. මං හිතන්නේ මගේ graphic card එක ළඟට performance තියෙනවා 2060ක් තියෙන RTX මං ගාව. ඊට පස්සේ ප්‍රයිස් එක 50000ත් 60000ත් අතර යන්නේ. ඉතින් මේක තමයි ගන්න හොඳම GPU එක 1070 Ti එක. ඊට පස්සේ ඊළඟට තමයි එන්නේ 1660 super 1660 ඒ සෙට් එක. ඒවත් 1080p medium දාලා games play කරන්න පුළුවන්. ඔයාලට 1070 Ti එකක් ගත්තොත් ඔයාලට 1080p medium to high graphics දාලා play කරන්න පුළුවන්. මතක තියාගන්න මේ පරණ graphic card ඔක්කොගෙම visual artifacts අනමන ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද පරණ drivers තියෙන හින්දා. හරි අපි එහෙනම් යන් ඊළඟ Ti එකට. ඊළඟ Ti එක තියෙන්නේ 60000ත් 70000ත් අතර. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. 60000ත් 70000ත් අතර MD ලගේ තියෙන්නේ 5700 XT එක විතරයි. ඊට පස්සේ බලමු අපි මෙයාලගේ 60000ත් 70000ත් අතර එයාලා ගාවත් තියෙන්නේ RX 5700 XT එක විතරයි. ඉතින් එතකොට ඒ GPU එක එන්නේ 1070 උඩින් ඒ ගානට ප්‍රයිස් එක තියෙනවා 1070 උඩින් performance තියෙන්නේ 1080p high දාලා play කරන්න පුළුවන්. මේක raw performance powerhouse එකක්. ඒ කියන්නේ ඔයාලට අර ලොකු Nvidia ලගේ වගේ DLSS අනම්මන හොඳ ඒවා නැහැ. Nvidia ලගේ DLSS මං හිතන්නේ එන්නේ 20 series එකේදී. ඉතින් ඒව මොනවත් නෑ. හැබැයි ඉතින් පට්ටම performance තියෙන GPU එකක් තමයි 5700 XT කියන්නේ. ඉතින් අපි GPU comparison chart එකේ බැලුවොත් මෙන්න තියෙනවා 5700 XT එක. ඒක 1080 Ti එකට සමානව නැත්නම් ඒකට චුට්ටක් උඩින් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මීට කලින් බලපු GPUs ටික මෙන්න මෙතන පල්ලෙහා තියෙන්නේ. මේක මෙතන උඩ තියෙන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාලට හොඳ performance හම්බ වෙනවා. 1070 Ti එකටත් වඩා හොඳ performance හම්බ වෙනවා. ඒ price range එකට. අපි එහෙනම් යන් ඊළඟ price range එකට. ඊළඟ price range එක තමයි 70000ත් 80000ත් අතර. මේ price range එක මම කියනවා මෙහෙම. මේ price range එක තමයි සාමාන්‍යයෙන් හොඳ gaming PC එකට sweet spot එක. නිකන් ඔයාලට game එකක් 1080p high වගේ play කරන්න පුළුවන් spot එක තමයි place එක තමයි මේක. අලුත් ගේම් සමහරුවේ මොකද අලුත් ගේම්ස් වල ගොඩක් performance අදිනවා Unreal Engine 5 අනමනන් එක. මගේ GPU එක 60000යි. ඉතින් ඒ නිසා මේ මගේ GPU එකට වඩා හොඳ performance එන GPUs තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා 2060 super එක 8GB version එක 2060 73000ට ඊට පස්සේ 80000ට තියෙනවා RX 6600 VGA එක. ඊට පස්සේ MD ලගේ සයිඩ් එකේ අපිට තියෙනවා 6600 එකක් එතනත් ඊට පස්සේ GPU එකක් නැහැ යාලගේ.
හරි එතකොට අපි බලමු performance tier එක කොහොමද කියලා. මෙන්න තියෙන performance tier එක RTX 2060 Super. ඒක තමයි 1080p high play කරන්න පුළුවන් හොඳ graphic card එක. ඉතින් මේක ඔයාලට 73000කට වගේ ගන්න පුළුවන්. 70000ත් 80000ත් අතර tier එකේ මේක තියෙන්නේ. හැබැයි ඔයාලට හොඳම performance ගන්න ඕන නම් AMD ලගේ තියෙනවා RX 6600 එක. ඉතින් මේක තමයි මේ price range එකේ හොඳම GPU එක. RTX 2060 ඊළඟට පස්සෙන් තියෙන්නේ. ඉතින් මේක best value එක විදිහට දාලා තියෙනවා Gemini අක්කා. ඒක තමයි ඒක හරි. ඊට පස්සේ අපි GPU comparison chart වලට ගියොත් මෙතනදී RTX 2060 Super එක 6600 එකට වඩා උඩින් තියෙන්නේ. ඒකට හේතුව මම කියන්නම්. මෙයාලා ගොඩක් වෙලාවට මේක බලලා තියෙන්නේ 1440p ටෙස්ට් වලදී. ඉතින් 1440p වලදී සමහර විට DLSS අනමනන් හින්දා 2060 Super එක හොඳයි. ඒ නිසා ඔයාලට මේ දෙකෙන් කෝක ගත්තත් නරකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයාලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මේ graphic card දෙකෙන් කැමති එකක් ගන්න පුළුවන්. ඔයාලට ඒ price range එකේ. හරි ඊළඟට එන්නේ 80000ත් 90000ත් අතර price range එක. අපි බලමු මොනවාද GPUs තියෙන්නේ කියලා MSK ලගේ. ඉතින් මේ වෙබ්සයිට් එක විතරයි මම පාවිච්චි කරන්නේ. මොකද මේ දෙක තමයි නිතරම පාවිච්චි වෙන වෙබ්සයිට් දෙක. නැත්තම් ඊට වඩා වෙබ්සයිට් තියෙනවා. ඔයාලට කැමති වෙබ්සයිට් එකකින් ගන්න. මේ වෙබ්සයිට් එකෙන්ම ගන්න ඕනි කියලා නීතියක් නැහැ. හරි එතකොට අපිට තියෙනවා RX 6600 එක තියෙනවා 80000ට අපි ඒක බැලුවනේ කලින් එකේදී. ඒ නිසා ඒක අපි අයින් කරලා දාමු. ඊළඟට තියෙනවා RTX 2080 සුපිරි GPU එකක් මේ price එකට. මම හිතන්නේ මේක තමයි හොඳම GPU එක මේ price range එකේ තියෙන. ඊට පස්සේ ආයෙ තියෙනවා 6600 XT එක. ඊළඟට තියෙනවා RX 6650 XT එක. AMD ලගේ මේ graphic card RX කියලා තියෙන්නේ ඒ වගේ. ඊට පස්සේ RTX කියලා තියෙන්නේ Nvidia ලගේ. ඊට පස්සේ RTX 2080 Super එක තියෙනවා මේ range එකේදී. ඊට පස්සේ එහා පැත්තේ මං හිතන්නේ ඊළඟ price range එකට යනවා. ඒ නිසා ඒකට යන්න ඕනේ නැහැ. yes ඊළඟ price range එකට යනවා. ඒක බලන්න ඕනේ නැහැ. ඊළඟට අපි බලමු MD ලගේ මොනවද තියෙන්නේ කියලා. MD ලගේ ඒ price range එකට GPU එකක් ඇත්තේ නැහැ. මේ වෙනකොට available ඒවා මම පෙන්නන්නේ. ඉතින් මේවා වෙනස් වෙන්න පුළුවන්. ඉස්සරහට තව වෙන GPUs එන්න පුළුවන්. මම available ටික කියන්නේ මේ වෙනකොට. හරි. එතකොට මෙතනින් මම හිතන්නේ 6600 එකටයි 6650 එකටයි වඩා හොඳයි 2080 මම දන්නේ විදිහට අපි ගිහිල්ලා බලමු 2080 Super එක විශේෂයෙන්ම. හරි. අපි බලමු මෙතන performance chart ටික. මෙන්න තියෙනවා 2080 Super එක. ඉතින් මෙතන තියෙන හොඳම GPU එක තමයි 2080 Super එක. මේකේ අවුලකට තියෙන්නේ VRAM එක 8GB විතරයි තියෙන්නේ. ඒ වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේකෙන් 1440p gaming play කරන්න පුළුවන්. ඒ කියන්නේ 1440p gaming කියන්නේ ඔයාලට 1080p resolution එක නෙවෙයි ඊටත් වඩා වැඩි resolution එකක. ඒ කියන්නේ 1440p resolution එකේ ඔයාලට game එකේ settings medium high වගේ දාලා play කරන්න පුළුවන්. ඔයාලට textures අඩු කරන්න වෙයි 8GB VRAM එකකින්ද නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලට අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඊළඟට පිටිපස්සෙන් තියෙන්නේ 2080 normal එක. ඉතින් ඒකත් 1440p gaming වලට තමයි recommend කරන්නේ. ඒකත් 84000ට තියෙනවා. ඉතින් 80000ත් 90000ත් අතර price range එකේ තමයි අපි බලන්නේ මේ. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ RX 6650 XT එක. ඊට පස්සේ ඊළඟට 6600 XT එක තියෙනවා 80000ත් 90000ත් අතර price range එකේ. ඉතින් මම GPU comparison chart එකත් බලනවා. මොකද එතකොට ඔයාලට දෙපාරක් ටෙස්ට් කරන්න. මොකද මේක ෂුවර් නෑ වගේ නම් අපිට ඊළඟට මේකෙන් බලන්න පුළුවන් Tom's Hardware GPU comparison chart එකේ. හරි. එතකොට මෙන්න තියෙනවා 2080යි 2080 Super එකයි. ඊට පස්සේ මෙන්න තියෙනවා 6600 XT එක, මෙන්න 6650 XT එක AMD ලගේ. ඉතින් මේ දෙකටම වඩා හොඳ performance තියෙනවා 2080 සහ 2080 Super එක. ඉතින් ඔයාලට 2080 එකක් ගන්න නම් සුපිරි කාඩ් එකක්. ඔයාලට ගේමින් වලට සුපිරියටම ගේම් ප්ලේ කරගන්න පුළුවන් සුපිරි කාඩ් එකක් තමයි පරණ වුණත් මේ වෙනකොට. හරි. අපි ඊළඟට එනවා 95000 ලක්ෂයත් අතර තියෙන GPU වලට. ඉතින් එතකොට MD ලගේ තියෙන එක GPU එකයි RX 7700 GPU එක. ඊළඟට මෙයාලගේ තියෙන්නේ මොකක්ද? මෙයාලගේ GPU එකක් ඇත්තෙත් නැහැ ඒ price range එකට. හරි. ඉතින් ඔයාලට 90000 ලක්ෂයත් අතර GPU එකක් ඕන නම් මෙන්න මේක තමයි GPU එක. මේ තියෙන්නේ 7600 එක. ඉතින් මේකෙදී මම හිතන්නේ නැහැ මේක ගන්න එක වටිනවා කියලා. මොකද ඔයාලට ඊට වඩා performance ගන්න පුළුවන් 2080 Super වලට. හැබැයි මතක තියාගන්න මේවට power එක අදිනවා වැඩි ඈ. ඔයාලා මේ වගේ power එක අදිනවා වැඩි පරණ GPUs වලට, ඒ වගේම higher tier එකේ GPUs වලට, ඒ කියන්නේ 80 card වලට 70 card වලට power එක අදිනවා වැඩි. ඉතින් ඒ නිසා ඔයාලගේ power supply එක compatible ද කියලා බලන්න අනිවාර්යයෙන්. මට ඒක කියන්න මතක් වුණා වීඩියෝ එකේ මුලදී. කොහොම හරි මේක ගන්නවට වඩා ඔයාලට 2080 එකක් ගන්න එකත් හොඳයි. ඒ වගේම AMD ලගේ RX 6650 XT එක සහ 6600 එක හොඳයි 7600 එක ගන්නවට වඩා. අපි බලමු Tom's Hardware එකේ කොහොමද ඒක තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා 7600 එක. හැබැයි මේකෙදී 7600 එක 2080 Super එකට 2080ට සමාන වෙන්න performance තියෙනවා කියලා කියන්නේ. හරිද? ඔයාලට හොඳම performance ගන්න ඕන නම් RTX 2080 Super එකට සහ 2080ට යන්න. මොකද දෙකම එක සමාන performance යන්නේ.
වගේම ඔයාලට ඊට වඩා අඩු ගානකට ගන්න පුළුවන් RX 2080 Super එකයි 2080 ඒ නිසා ඒවට යන්න පුළුවන් ඔයාලට 1440p gaming වලට. ඊළඟට එන රේන්ජ් එක තමයි ලක්ෂයත් ලක්ෂ 1.10ත් අතර තියෙන ප්‍රයිස් රේන්ජ් එක. ඉතින් මේකදී ඔයාලට එන්නේ RTX 3060 Ti 8GB ඊට පස්සේ RX 3060 12GB ඉතින් ඊට පස්සේ MSK ලගේ පැත්තේ එයාලගේ තියෙන RX 3060 Ti 8GB RX 3070 තියෙනවා සුපිරිම GPU එක උතන තියෙන RX 3060 Ti එක තමයි ආයෙත් තියෙන්නේ. ඊට පස්සේ RX 3060 12GB තියෙනවා. මම ඔතන විස්තරයක් කරන්න ඔය RX 3060 12GB ගැන. ඒක not worth it. ඒක එච්චර වැඩක් නැහැ අරගෙන. මම ඒකට හේතුව කියන්නම් ඔයාලට. ඉතින් අපි performance tiers බැලුවොත් මෙන්න තියෙනවා 3060 Ti එක. 3060 මෙන්න මෙතන පල්ලෙහාම තියෙන 11 වෙනියට. ඒ කියන්නේ කොච්චර වෙනසක් තියෙනවද බලන්න performance වල. හරිද? RX 3060 12GB 1080p ultra play කරන්න පුළුවන්. Yes, of course. හැබැයි ඊට වඩා performance වලට හම්බෙනවා ඊට වඩා අඩු ගානකට. දැන් මේක ලක්ෂයක් වෙනවා. ඊට වඩා අඩු ගානකට ඊට වඩා performance ගන්න පුළුවන් ඔයාලට 2080 එකක් ගත්තොත් 84000ට. තේරුණා? මේකේ විශේෂත්වය තමයි 12GB VRAM එකක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට ඔයාලට ඕන වෙන්නේ ඔයාලට 4K වීඩියෝ එඩිට් කරනවා නම් ඔයාලා හැමදාම නිකන් පැය 24ම වගේ 4K 8K වීඩියෝ එඩිට් කරනවා විතරයි මේක ඕන වෙන්නේ. normal වීඩියෝ එඩිටින් වලට මේක වැඩක් නැහැ. 1080p වීඩියෝ එඩිට් කරනවා නම් 1440p වීඩියෝ එඩිට් කරනවා නම් මේ වගේ GPU එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. 12GB VRAM එකක් too much. ඉතින් ඔයාලා 4K 8K වගේ වීඩියෝස් එඩිට් කරනවා නම් මේ GPU එක හොඳයි. නැත්තම් AI workload නම් නම් ඒ වගේ වැඩ කරනවා නම් ඒ කියන්නේ heavily VRAM එක ඕන නම් විතරයි මේ GPU එක ඕන වෙන්නේ. නැත්තම් මේ GPU එක ගන්න එපා. ඔයාලට ඇත්තටම පාළුවක් වෙන්නේ. ඉතින් ඔයාලට උදාහරණයක් විදිහට මම මෙතන පෙන්නන්නම් 3060 තියෙන්නේ ගොඩක් පල්ලේ මෙන්න දිනවා 3060. ඉතින් අපි මෙච්චර වෙලා කියපු graphic card වලට මේ තියෙන මේක 80000ත් අතර range එකේ තිබ්බේ ඒකට වඩා performance ඒ කියන්නේ ඒකට වඩා performance වැඩි මෙන්න මේකේ. ඉතින් උදාහරණයක් විදිහට මේ performance එක ළඟ යන්නේ ලක්ෂයක් දීලා තව 20000ක් ඔයාලා තව 20000ක් 30000ක් වැඩිපුර දීලා ඊට වඩා අඩු performance නැත්නම් ඊට සමාන performance ගන්න ඕනේ නැහැ. ඊට පස්සේ 2080 ඊට වඩා 30000ක් අඩුයි. ඒ වුණාට ඊට වඩා performance තියෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාලට 3060 12GB ගන්නවා නම් ඔයාලට එක හේතුවයි තියෙන්නේ. ඒ හේතුව තමයි ඔයාලට VRAM එක අත්‍යවශ්‍යයි. ඒකට හේතුව දැන් ඔයාලා හිතන ඇති 1440p games play කරන්න පුළුවන් 12GB VRAM එකක් තියෙන හින්දා ඔයාලට 1440p play කරයි VRAM එකේ හින්දා. හැබැයි ඔයාලට performance අඩු වෙයි. FPS 30ක් වගේ පොඩි ගාණක් එන්නේ. මේවා 1440p play කරද්දි VRAM එක අඩු වුණා ඔයාලට textures අඩු කරලා හොඳ FPS ගාණක් හොඳ frame rate එකක් ගන්න පුළුවන්. හොඳ performance එකක් ගන්න පුළුවන්. ඊළඟට මෙතන මේ price range එකේ රජා තමයි මෙන්න මෙයා MSI Ventus ඒක අදාළ නැහැ brand එක RTX 3070 8GB. ඉතින් මේක 1440p high දාලා games play කරන්න පුළුවන් මට්ටමේ GPU එකක්. ඒ වගේම ඊළඟට තියෙන හොඳ මේක තමයි 3060 Ti එක. ඉතින් ඒකත් 1440p high දාලා play කරන්න පුළුවන්. එනකොට ඊට වඩා performance එනවා 3070 recommend කරනවා. හැබැයි power එක අදිනවා වැඩි ඒවට. ඉතින් 3060 Ti එක තමයි ඊළඟට එන්නේ ඒ price range එකේ. ඉතින් 3070යි 3060යි එකම ගානට තියෙනවා 3070 ගන්න කියලා recommend කරනවා. ඔයාලගේ power supply එකේ power එක තියෙනවා නම් මේ වගේ power එක වෙනස් වෙනවා. ඔයාලට power ගැන දැනගන්න ඕන නම් PC clinic live එකට එන්න නැත්නම් ඔයාලට search කරලා බලන්න පුළුවන් ඒව ගැන internet එකේ. ඒ වගේම මතක තියාගන්න 30 series එකේ GPU එකක් ගන්න ඕන මේක පොඩි tip එකක්. ටිකක් වැඩිපුර power එක ඉතුරු වෙන්න තියාගන්න. ඒ කියන්නේ watt 100ක් විතර power එක ඉතුරු වෙන්න තියාගන්න. මොකද 30 series එකේ GPU වල මෙහෙම සිද්ධියක් තියෙනවා. තප්පරයකට විතර එකපාරම power එක වැඩි වෙලා ආයෙනවා. තප්පරයකට විතර. ඉතින් ඒ වෙලාවේ ඔයාගේ power supply එකේ power එක වැඩිපුර තිබ්බේ නැත්තම් ඔයාගේ computer එක off වෙලා යනවා. ඒ නිසා ඒවා මතක තියාගන්න. හරි. ඊළඟට අපිට එන range එක තමයි ලක්ෂ 1.25ට උඩ. ඉතින් ලක්ෂ 1.25000ට උඩ තියෙන prices ටික තමයි එතනින් එහාට ලක්ෂ 1.5ක ඒ අතර තියෙන එක. ඒ කියන්නේ ලක්ෂ 1.10ත් ලක්ෂ 1.5ත් අතර තියෙන GPUs ටික තමයි ඊළඟට අපි බලන්නේ. ඉතින් මෙතන තියෙන හොඳම GPU එක තමයි RTX 3080. ඊට පස්සේ ඊළඟට ඊට පහළින් තියෙනවා RTX 4060. මෙතන සිද්ධියක් තියෙනවා. RTX 4060ට වඩා RTX 3070ක් ගන්න එක හොඳයි. හරිද? RTX 4060ක් තමයි මම ගන්න ඊළඟට 3070ක් ගන්න උවමනාව තිබ්බත් මට ඒකට හේතුව මම එක්ස්ප්ලেইন කරන්නම්. ඔයා content creator කෙනෙක් නම් RTX 4060 ගන්න එක හොඳයි. මොකද ඒකට හේතුව ඒකේ AV1 encode එක කියලා encode එකක් තියෙනවා. ඒකේ විශේෂත්වය තමයි ඔයාලා recording කරද්දී ඔයාලට අඩු bitrate එකකින් ඒ කියන්නේ අඩු bitrate එකකින් ඔයාලට same quality එක ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ gameplay වල size එක අඩු වෙනවා, GB ගන්න අඩු වෙනවා වගේම quality එක වැඩි වෙනවා. ඉතින් ඒ වගේම DLSS 3 තියෙනවා සහ frame gen තියෙනවා. ඉතින් මම frame gen වැඩක් නැහැ මට. DLSS 3 එක හොඳයි.
මට ප්‍රධාන වශයෙන් ඕන වෙන්නේ අර එන්කෝඩ් එක හින්දා තමයි මම 4060 ගන්නෙ. ඉතින් මම හිතුනොත් 3070 එක ගන්නවා මට ඉඩ ප්‍රශ්නේ විසඳුනොත් බලමු මේක හරියටම ෂුවර් නෑ. කොහොම හරි ඔයාලා මෙතනින් 4060 අවොයිඩ් කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම DLSS නැත්නම් එන්කෝඩ් එක නැත්නම් මොකක් හරි ස්පෙෂල් රීසන් එකක් නැත්නම් ඔයාලට performance නම් ඕනේ 4060 අවොයිඩ් කරන්න. සහ ඔයාලට අඩුවෙන් power එක යන්නේ 4060ට 3070 ට වඩා මාරම අඩුවෙන් 4060ට power එක යන්නේ. ඉතින් ඔයාගේ power supply එක handle කරන්න බැරි නම් ලොකු GPU එකක් ඔයාලා 4060 ගන්න නැත්නම් මේක අවොයිඩ් කරන්න තමයි තියෙන්නේ ඔයාලට. ඊළඟට තියෙන්නේ 3080. ඉතින් ඔයාලගේ processor එකට handle කරන්න පුළුවන් මේ GPU එක. ඒ වගේම ඔයාලගේ power supply එකට handle කරන්න පුළුවන්. මේක තමයි සුපිරිම GPU එක ගන්න තියෙන 3080. මොකද 10GB VRAM එකක් එනවා. මේකට 10GB මදි. මේකට 12 ක් දෙන්න ඕනේ. කමන්නේ. අපි 10GB වලින් satisfy වෙමු. ඉතින් 1440p ultra ඔයාලට ඕන දැනට ආපු ඕන ගේම් එකක් shape එකේ 1440p දාලා ultra play කරන්න පුළුවන්. පරණ අලුත්ම games නම් අමාරුයි. පරණ games නම් අදාළම නෑ. 1440p ultra තමයි. ඔයාලට ඕන 4K games play කරන්නත් පුළුවන්. හැබැයි 4K නම් low වගේ settings තමයි පාවිච්චි කරන්න ඕනේ. low to medium වගේ settings මේ GPU එකේ. ඉතින් මේක ලක්ෂ 1.43ත් 1.54 වගේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක තමයි ගන්න පුළුවන් used හොඳම value එක. හැබැයි මේකට power එක අදින වැඩි මං කෙලින්ම කිව්වා. මොකද මේක ATT එකේ කාඩ් එකක් වගේම ඔයාලගේ processor එකේ අදින වැඩි හොඳ processor එකක් තියෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකේදී මම power එක කොච්චර use කරන්නේ කොහොමද අනම්මනම් විස්තර කරේ නෑ. එහෙම විස්තරයක් ඕන නම් මම තව වීඩියෝ එකක් කරන්නම්. ඔක්කොම ටික විස්තර කරලා මේ GPU ගැන සහ මේ GPU එක handle කරන්න මොන වගේ PC එකක් ඕනද කියලාත් මම මේකේදී විස්තර කරේ නෑ. ඒවා ඔයාලම හොයලා බලන්න වෙනවා. මං GPU ටික ගැන විතරයි කිව්වේ. ඉතින් ඔයාලට මෙතනදී මම list එකක් කිව්වා. ඔයාලා මේ 5080 ගණන් ගන්න එපා. ඒක no thanks no way. හරිද? ඉතින් ඔයාලට මේ ලිස්ට් එක ඔන්න ඔයාලා වෙනුවෙන් මම කරා GPU tier list එක. ඉතින් ඔයාලා මතක ඇතුව බලන්න power එක කොච්චර use වෙනවද, compatible ද ඔයාලගේ hardware එක අනම්මනම් ටික. ඉතින් කට්ටිය මේ වගේ tech videos බලා ගන්න ඕන මගේ channel එක subscribe කරලා set වෙන්න. මගේ channel එකේ gaming related tech videos විතරයි කරන්නේ ප්‍රධාන වශයෙන්. ඉතින් කට්ටිය නම් මේ වගේ videos බලා ගන්න ඕන subscribe කරලා set වෙන්න, like එකක් දාන්න video එකට කැමති නම්, ඒ වගේ video එක useful වුණා නම්, ඒ වගේ comment එකක් දාන්න low tier list එක ඕන නම් low end GPU කියලා. මොකද low end GPUs වල tier list එකක් කරනවා එනම් මම ඒ වගේම කට්ටිය share කරලා දාන්න මගේ YouTube channel එක ඔයාලගේ යාළුවන්ට දැනගන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. කට්ටිය ඔක්කොටම ගොඩක් ස්තුතියි. ගේම් ප්ලේස්, live streams, tech videos ඔක්කොම බලලා දෙන support එකට. ඉතින් ඔයාලට එන්න පුළුවන් හැම මාසෙම පළවෙනි සහ තුන්වෙනි ඉරිදා chance එකක් තියෙනවා PC clinic live එකක් දාන්න. ඉතින් එදාට කරන්නේ ඔයාලගේ computer related ප්‍රශ්න වලට උත්තර දෙන එක. ඉතින් ඔයාලට GPUs ගැන දැනගන්න ඕන නම් මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් ඒ live එකට එන්න පුළුවන්. ඔයාලට රැට තියෙන්නේ 6ට වගේ තමයි පටන් ගන්න. 6ට 6:00 මාට වගේ. එහෙනම් ගොඩක් ස්තුතියි. ගේම් ප්ලේස්, live streams බලලා දෙන support එකට. අපි එහෙනම් ගියා.